ඉතින් අද දවසේ අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ සිංගල් හොට් වෝටර් ෂවර් එකක් නිසි පරිදි සවි කරගන්න ආකාරය පිළිබඳව. බාත්රූම් එකෙහි සුදුසු ස්ථානය තෝරා ගන්න. හොට් වෝටර් ෂවර් එක සවි කිරීමට බාත්රූම් බිත්තියේ මීටර් 1.8ත් මීටර් 2ත් අතර උසකින් සවි කර ගන්න. ඒ සඳහා ලබා දී ඇති ස්ක්‍රූස් 4 යොදා ගන්න. විදුලි සැපයුම ලබා දීම සඳහා පළපුරුදු විදුලි කාර්මිකයෙකු මගින් විදුලි පයිපතය සකසා ගන්න. එහිදී මෙම කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. ෂවර් යුනිට් එකෙහි සඳහන් විදුලි ධාරාව අනුව MCB එකක් හරහා විදුලි සැපයුම ලබා ගන්න. එම විදුලි සැපයුම ෂවර් යුනිට් ලබා දීම සඳහා සඳහන් විදුලි ධාරාවට අනුව වයර් සයිස් තෝරාගත යුතු අතර එය ඩබල් ඉන්සුලේෂන් විය යුතුය. එර්ත් වයර් එක එහි ඇතුළත් විය යුතුය. එම විදුලි සැපයුම පළමුව 2 පෝල් ස්විච් එකක් හරහා 2 පෝල් MCB එකකට සවි කර ඒ හරහා ෂවර් යුනිට් එකට විදුලි සැපයුම ලබා දෙන්න. ෂවර් යුනිට් එකෙහි අදාළ විදුලි ධාරාවට අනුව ස්විචය හා MCB එක තෝරා ගන්න සැලකිලිමත් වන්න. ලබා දී ඇති රබර් වොෂර් තුන ස්ටොප් වෑල් එක හා ෂවර් යුනිට් එක සවිවන ස්ථානය ෂවර් යුනිට් එක හා ෂවර් හෝස් එක සවිවන ස්ථානය හා ෂවර් හෝස් එක හා හෑන්ඩ් ෂවර් එක සවිවන ස්ථානවලට අනිවාර්යෙන්ම සවිවිය යුතුය. උපදෙස් පත්‍රිකාවේ සඳහන් වන ආකාරයට ඔබට අවශ්‍ය උස අනුව හෑන්ඩ් ෂවර් සවිවන ෆිටින්ග්ස් බාත්රූම් බිත්තිය සවි කර ගන්න. ස්ටොප් වෑල් හරහා ජල සැපයුම ලබා දිය යුතුය. ස්ටොප් වෑල් එකෙහි ජල පෙරණයන් දෙකක් ඇති අතර එය සෑම විටම පිරිසිදු තත්ත්වයේ තිබිය යුතුය. ලබා දුන් ජල සැපයුමට අනුව ස්ටොප් වෑල් එක ඕපන් අවස්ථාවේ ජල ප්‍රමාණය ප්‍රමාණවත් ලෙස පිටතට නොපැමිණේ නම් ස්ටොප් වෑල් එකෙහි ඇති ෆ්ලෝ රෙගියුලේටර් වෑල් එක ඕපන් වනසේ සීරුමාරු කරගන්න. පිරිසිදු ජල සැපයුමක් ලබා දිය යුතු අතර එය අවම පීඩනය 0.1 බාර් හා උපරිම පීඩනය 6 බාර් විය යුතුය. මෙම යන්ත්‍රය ක්‍රියාත්මක වීම සඳහා අනිවාර්යෙන්ම දක්වා ඇති වෝටර් ප්‍රෙෂර් එක ෂවර් තුළට ලබා දිය යුතුය. වෝටර් ප්‍රෙෂර් වැඩි ස්ථානවලදී ලබාගත හැකි ජල උෂ්ණත්වය අඩුවන අතර එය ස්ටොප් වෑල් එකෙහි ඇති කරාමය මගින් ජල ප්‍රමාණය අඩු කර ඔබට අවශ්‍ය ජල උෂ්ණත්වය ලබාගත හැක. වෝටර් ටෙම්පරේචර් හා වෝටර් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් නොබ් මගින් අඩු වැඩි කරගත හැක. හොට් වෝටර් ෂවර්හි විද්‍යුත් ආරක්ෂිත පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වනවාදයි පරීක්ෂා කර බැලීම සඳහා ටෙස්ට් හා රීසෙට් බටන් දෙකක් ලබා දී ඇත. ඒ සඳහා ඔබ කළ යුත්තේ ෂවර් එක ක්‍රියාත්මක අවස්ථාවේ ටෙස්ට් බටන් එක ප්‍රෙස් කිරීමයි. එවිට ග්‍රීන් හා රෙඩ් බල්බ් ඕෆ් වී යන්ත්‍රය නතර වේ. නැවත යන්ත්‍රයේ ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට රීසෙට් බටන් එක ප්‍රෙස් කරන්න. එවිට යන්ත්‍රය ක්‍රියාත්මක විය යුතුය. එසේ ක්‍රියාත්මක නොවන්නේ නම් ඔබේ යන්ත්‍රයේ විද්‍යුත් ආරක්ෂක පද්ධතියේ දෝෂයක් විය යුතුය. නිවැරදි සවි කිරීමක් මගින් ඔබගේ ආරක්ෂාව තහවුරු වන අතර යන්ත්‍රයේ ආරක්ෂාවත් තහවුරු වේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.